එක පාරින් හරියන සත්‍යගුරුකම් අදුටුවයි සත්තයි. එසේනම් මේ ඔබට ලැබෙන ඉතාම වටිනා අනගි අවස්ථාව. අහස ගුගුරුවා පොළොව දෙදරවා විශ්මිත ගුරුකම්බල ඔබ හමුවේ පෙන්වන හොරබුරු වංචාවන්ගෙන් තොරව නිවැරදි ප්‍රතිඵල ලබාද ලංකාවට පමණක් මුදෙන් එතරට පවා බලගැන්වෙන විශේෂයෙන්ම විදේශගත ඔබ සඳහාද පිහිටවෙන බලගතුම ගුරුකම් නාමය ලක්මාලි ගුරු මෑණියෝ ඕනෑම ගුරුකම් කටයුත්ත සඳහා දින නියම කර වරු 3 සිට ප්‍රතිඵල ඇස් 50 පිට පෙන්වයි. ස්ත්‍රී පුරුෂ වශී බන්ධන අහිමි වූ අදරේ නැවත ලබා ගැනීම, අකමැති අය සඳහාටම ඈත් කිරීම, ග්‍රහපල දුරු කිරීම සඳහා ශික්ෂාන්ති සිදු කිරීම, අනවින කොඩවින හෝනියම් කපා ඉවත් කිරීම, සර්වජන වශය හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම, ඉනා බන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීම සඳහා දැන් මම දන්නවා. ඉමෝ වයිබර් WhatsApp මගින්ද සම්බන්ධ විය හැක. 077 01 67 093. ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. වෙනද වගේම අදත් ඔයාලට කියලා දෙන්න යන්නේ ඊටාම වටිනා ගුරුකමක් පිළිබඳව. මේක ගුරුකමක් කියලා කිව්වට මේක කන්නලව්වක්. අපි කන්නලව් සිද්ධ කිරීම මගින් අපේක්ෂා කරන්නේ අපේ දුක, කරදර, කම්කටොළු, අපිට තියෙන වේදනාවන් අපි අදහන යම් කිසි දෙවියන්ට පවසලා ඔවුන්ගෙන් ආරක්ෂාව පිහිට ප්‍රාර්ථනා කිරීම. ඉතින් අද ඔයාලට මම කියලා දෙන්නේ සූනියම් දීර්ඝ මහා බලගතු දේව කන්නලව්ව. සූනියම් දෙවියන් වහන්සේ ඈත අතීතයේ ඉඳන්ම ලංකාවේ මිනිස්සු බොහෝම භක්ත්‍යාදරයෙන්, ආදර ගෞරවයෙන්, භක්තියෙන් විශ්වාස කරනවා, අදහනවා. ඉතින් උන්වහන්සේ විශ්වාස කරගෙන උන්වහන්සේට කන්නලව් කරපුවාම තමන්ට තියෙන ගැටලු, කරදර, හිත් වේදනා සමහර විට ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබ දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහෝම සිත් ඇවුලෙන්, දුක් කරදරෙන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබට යම්කිසි තවත් දුක් කරදර තියෙනවා වෙන්න පුළුවන්. මේ සියලු ගැටලු වලට සූනියම් දිවරාජෝත්තමයන්න් වහන්සේගේ මේ කන්නලව්ව ශ්‍රවණය කිරීමෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙන බව විශ්වාසයෙන් කියන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ දේව මණ්ඩලයේ සඳහන් වන බලගතුම එක්තරා දෙවි කෙනෙක් විදිහටයි සූනියම් දෙවියන් වහන්සේ සඳහන් කරන්නේ. ඒ වගේම සූනියම් දෙවියන් වහන්සේ වන්දනා කරන පුද්ගලයාට අනිවාර්යයෙන්ම දවස් පතා තමන්ගේ නිවස යස ඉසුරින් සැප සම්පතින් පිරී යන අතර තමන්ගේ දුක්, කම්කටොළු, කරදර බොහොම පහසුවෙන් විසඳා ගැනීමට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ ආදරය නිසා දුක් පීඩා ලබන කෙනෙක් නම්, ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබ ආදරය කරන යම් කිසිවෙක් ඔබට නපුරුකම් කරනවා නම්, ඔබට සතුරුකම් කරනවා නම්, ඔබට වෙනස්කම් කරනවා නම්, ඒ සියල්ලම සූනියම් දෙවියන් වහන්සේට මේ ශ්‍රවණය කරන ගමන් Tamanගේ හිතින් පවසමින් පිහිට ඉල්ලන්න පුළුවන්. සූනියම් දෙවියන් වහන්සේ සූනියම් අප්පච්චි විදිහට සලකනවා. අප්පච්චි කියලා කියන්නේ අපේ තාත්තට. ඉතින් අප්පච්චි කියන මේ භක්ත්‍යාදර, ආදර ගෞරවයෙන් එතුමන්ව හඳුන්වන්නේ අපේ එවැනි හිත් වේදනාවන්ට අනිවාර්යයෙන්ම පිහිට වෙන නිසා. ඒක නිසා මේ වීඩියෝ තුළ මේ සූනියම් කන්නලව්ව નિયમિત වාර ගණනක් වාදනය වන අතර ඔබ අනිවාර්යයෙන්ම වරු 3ක් මේ උදේ සවස සහ ඊළඟ දවසේ උදේ විදිහට අනිවාර්යයෙන්ම වරු 3ක් ශ්‍රවණය කරන්න. මේ වීඩියෝ එක નિયમિત වාර ගණන වාදනය වන අතර වීඩියෝ මුල සිට අවසානයේ දක්වාම ඔබ මග නොහැර මේ ශ්‍රවණය කළ යුතුයි. එහෙනම් අපි සූනියම් දීර්ඝ දේව කන්නලව්ව ශ්‍රවණය කරමු. මේ ශ්‍රවණය කරන විට අනිවාර්යයෙන්ම භක්තිය සහ විශ්වාසය ඔබගේ හදවත තුල අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. සාධු සාධු සාධු. පස්වාන් දහසකට මුළු කල්ප දහසකට අනන්ත කල්පයන්ට උපශාන්ත ගුණෝපලක්ෂිත සුභ්‍රවර්ණ වස්ත්‍රාභරණයෙන් දිලිසි දිලිසි කරුණා මෛත්‍රී ගුණ පිණ්ඩයක්ව සුභ්‍රවර්ණ කීර්ති රශ්මි ධාරාවන් පතුරවමින් දස දිගත එකලු කර ඇති ධවල ජටා මුකුට අලංකාර උත්තර ශාටකාලෝකය විදහාපාමින් අනේක ශාන්ත ගුණ තේජෝපලක්ෂිතව තුරංග වාහනාරූඪව අනේක විද
භූත ගණයා පිරිවරා මේ ශ්‍රී ලංකා ධරණී තලයේ අතුරු සිදුරු නොමැතිව පතර තෙද බලපා නිතර සමනය වෙමින් ගම්කොරටු භාරව සකල නර සත්වයන්ගේ පූජෝපහාරයන්ට දිවසලා ශ්‍රී නාම නම්ලත් මහා නාරායන දිවරාජෝත්තමයන්න් වහන්සේ අධිපතිව අභය හස්තය පා සත්‍යයට අභේදානය සලස්වන ශ්‍රීමත් ගම්භාර ශ්‍රී සිද්ධ ශූන්‍යම් දිවරාජෝත්තමයන්න් වහන්සේට වැඳ මුදුන්පත් කර කියා සිටින කන්නලව් දිව්ව කර්ණේන සාදිවනේ ත්‍රේම්බලා ඔබ වහන්සේගේ පිහිටාදාර ප්‍රාර්ථනාවේ මොවුන් මා අප විසින් කැප භාර දෙන කපුරු කස්තුරි සූන් සඳුන් මල් පහන් පුද පූජාවන් කෙරේ දිව්‍ය නේත්‍රයේලා මොවුන්ට මොහුට මට වැළඳී එන්නා වූ සකල විද දුක්ඛාන්ධකාරයන් දුරින් දුරගසාම උන්ට ඇල්මකර බැල්මකර දෘෂ්ටිකර ජායකර අමියාකර සිටිනා වූ යක්ෂ පේත භූත කුම්භාණ්ඩ ආදීන්ට මොහුන් මහ විසින් ගිනි වැටක් කර ඉවත පළවා හැර සකල ගුණ සමුර්ධා ලෝකේ නොප්නංවා චිරාත් කාලයක්ම ආයුරක්ෂා කරදී වැඩවදාරන සේක්වා. තවද 이르දිමත් මහා වික්‍රමෙන් ශාන්ත ශ්‍රී දේහේ ඇසිල්ලකදී විසල් කර ඔඩ්ඩිස නම් භයංකාර රාක්ෂාවතාරයක් මවා ගමින් නීල වර්ණ දේහයකින් සමන්විත වෙසේම තුනඟ වාහන ආරූඪව එක් අතකට වඩිග කඩුවක්ද එක් අතකට ගිනි කබලක්ද එක් අතකට ත්‍රිශූලයක් දරාගෙන සිව්වත් ලෙලවා ක්‍රූරතර අති භයංකාර විලාසයකින් තේජස් බවට පත්වෙමින් ගමන් කරන ඔඩ්ඩිස නාම අභිධාන සිද්ධ බලකාර ගම්භාර ශ්‍රී ශූන්‍යං දිව්‍යරාජෝත්තමයන්න් වහන්ස ඔබ වහන්සේට කියා සිටින කන්නලව්ව දිෂ්ටි දිවස් කරුණාකර බල වඩා දාරා සියලු වැරදි වලට क्षमा වී ඔබ වහන්සේට සැලකර සිටින මෙකී උවමනාවන් ඉෂ්ට කරදී වැඩවදාරන සේක්වා. තවද හිරන්දනම් වනේ අජාසත්ත පර්වතයේ යහතින් වැඩ වාසය කරන විෂගෝර සර්පාභරණ නොඅඩු කර ලේපොළඟේ කටින්ගෙන සිරස මිනි ජටා මහා කිරුල විෂගෝර සර්පාභරණ රුවාගෙන ගෙලවටා වෙලාගත් සපුන්ගේ සැරයවා උදරේ නාවලල්ලෙන් නොප්නැගී සිරස මත ගෙතුණු දිගපසක් සැඩපළු දරාගෙන අකුණු හෙන නැගී එන මහා මේඝ කූටයක් බඳුව යකුන් පිරිවරාගෙන ගමන් කරන සී සෞභාග්‍යෙන් සමලංකෘත සිද්ධ සොඩ්ඩිස දිව්‍යරාජෝත්තමයන්න් වහන්ස ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා වඳිමින් කියා සිටින මේ කන්නලව්ව දිෂ්ටි දිවස් කරුණාකර බලා මෙවැනි මේ පූජෝපකාරයන් කැප භාර අරගෙන ඔබ වහන්සේගේ දෙපා මුල වැඳ වැටි ඔවුන්ට සැලකර සිටින මොවුන්ගේ ඉල්ලීමේ 30 පෑන් මෙපිට ඉෂ්ට කරදී වැඩවදාරන සේක්වා. එදා ඔබ වහන්සේ විනය කපාදමා මණික්පාල බිසවුන්ගේ ලෙඩ සුව කළ ආඥාවෙන් ආනුභාවයෙන් මොවුන්ට කර ඇති වැල් පැන්නුම් ඉරි පැන්නුම් භූමිපාලු රූප ගැට සිගසීම් අනවින කොඩවින හදිහෝනියම් ඇස්වහ කටවා හෝදා අපායදත් කවා විනී කළ ඇඳුරා වෙත අපට හරවාය වීමටත් විනයකුන්ගෙන් පැමිණි සකල උපද්‍රවයන් දුරින් භූත කර ආරක්ෂා කර දීම ඔබ වහන්සේට බාරයි. පස්වාන් දහසකට ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා. ඔබ සැමට ශ්‍රී සිද්ධ ශූන්‍යම් දිව්‍යරාජෝත්තමයන්න් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා. මෙවැනි වැදගත් වටිනා වීඩියෝ නැවත ඔබට ලබා ගැනීම සඳහා අපගේ channel එක subscribe කරලා like කරලා ඔබගේ යාළුවන් අතර share කරලා අපිට උදව්වක් උපකාරයක් කරන්නට ඔබට පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි. එක පාරින් හරියන සත්‍යගුරු කවි අදුඩුවයි සත්තයි. එසේනම් මේ ඔබට ලැබෙන ඉතාම වටිනා අනගිය අවස්ථාව. අහස ගුගුරුවා පොළොව දෙදරවා විශ්මිත ගුරු කම්බල ඔබ හමුවේ පෙන්වන හොරබුරු වංචාවන්ගෙන් තොරව නිවැරදි ප්‍රතිඵල ලබාද ලංකාවට පමණක් මුහුදෙන් එතරට පවා බලගැන්වෙන විශේෂයෙන්ම විදේශගත ඔබ සඳහාද පිහිටවෙන බලගතම ගුරුකම් නාමය ලක්මාලි ගුරු මෑණියෝ ඕනෑම ගුරුකම් කටයුත්ත සඳහා දින නියම කර වරු 3 සිට ප්‍රතිඵල ඇස් පනා පිට පෙන්වයි. ස්ත්‍රී පුරුෂ වශී බන්ධන අහිමි වූ අදරේ නැවත ලබා ගැනීම අකමැති අය සඳහාටම ඈත් කිරීම ගෘහපල දුරු කිරීම සඳහා ශික්ෂාන්ති සිදු කිරීම
පණවින කොඩවින හෝනියම් කපාවත් කිරීම, සරෝජන වශ්‍ය හැරගිය පුද්ගලයන් ගෙන්වා දීම, ඉනා බන්ධන විනාශ කිරීම ආදී ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කරගැනීම සඳහා දැන් මම දන්න ඉමෝ වයිබර් WhatsApp මගින්ද සම්බන්ධ විය හැක. 077 01 67 093